ඔයත් කැමති නේද? ඔයාගේ ආදරවන්තයට එහෙම නැත්නම් ඔයාගේ බිරිඳට හැඩති පිරිපුන් සිරුරක් තියනවාට. ඒ වගේම ඔයාගේ ආදරවන්තයට එහෙම නැත්නම් ඔයාගේ ස්වාමි පුරුෂයාට පුෂ්ටිමත් කඩවසම් සිරුරක් තියනවාට. ඉතින් කාන්තා පිරිමි ભેදයකින් තොරව හැඩට ලස්සනට ඉන්න කැමති ඔයාට රුපියල් 5000කගේ මුදලකට කරන්න පුළුවන් අල්ට්‍රාසවුන්ඩ් කැවිටේෂන් ට්‍රීට්මන්ට් එක ගැන මුළු රටටම කියන්න තමයි අද දවසේ ගෝල්ඩ් වයිරල් රූපවාහිනී වැඩසටහනින් අපි මේ විදියට ඇවිල්ලා ඉන්නේ. දන්නවද ඒ කොහෙද කියලා? ඒ වෙන කොහෙවත් නෙවෙයි. ඩොක්ටර් ස්කින් ලැබ්. ඉතින් අපේ මේ සම්පූර්ණ වැඩසටහන නරඹන්න නම් ඔයා අනිවාර්යෙන්ම අපේ ගෝල්ඩ් වයිරල් Facebook page එක, TikTok account එක වගේම අපේ YouTube channel එක subscribe කරන්න, follow කරන්න, share කරන්න කියලා ආදරෙන් මතක් කරන ගමන්ම දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා ඔබට. මේ හොඳම දේ ගැන රටටම කියන ගෝල්ඩ් වයිරල්. අද දවසේ අපේ ගෝල්ඩ් වයිරල් රූපවාහිනී වැඩසටහනට ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා ඩොක්ටර් ස්කින් ලැබී කළමනාකරන අධ්‍යක්ෂක ඒ වගේම තමයි විශේෂඥ රූපලාවන්‍යවේදී සුජාන් කරුපාරච්චි මහතා. අයබෝන්. ඉතින් අද දවසේ අපි අපේ වැඩසටහන ওই විදිහට ආරම්භ කරනකොට අපේ කතාබහට ප්‍රවේශයක් විදිහට මම කැමතියි දැනගන්න වසර ගණනාවකම පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනාගත් ආයතනයක් තමයි ඩොක්ටර් ස්කින් ලැබ් කියලා කියන්නේ. ඒ වගේම තමයි ලංකාව පුරාවටම පෙරලියක් ඇති කරපු ආයතනයක්. නමුත් නොදන්න කීප දෙනෙක් ඉන්නව වෙන්න පුළුවන්. ඉතින් නොන්ගේ දැන ගැනීම වෙනුවෙන් අපි කතාබහ කරමු ඩොක්ටර් ස්කින් ලැබ් පිළිබඳව. ඇත්තටම ආයෂා ඉස්සෙල්ලා මම ස්තුතිවන්ත වෙන්න ඕනේ සියත TV ගෝල්ඩ් වයිරල් ප්‍රෝග්‍රෑම් එක අපි හොයාගෙන අපේ ප්‍රධාන ශාඛාවට ආවට. ඩොක්ටර් ස්කින් ලැබ් කියන්නේ ඇත්තටම ආයෂා දිවයින පුරා දීප ව්‍යාප්ත ශාඛාචාලයක් තියෙන රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සහ ඊස්තටික් ස්කින් කෙයා පැත්තේ ඇත්තටම පාරිභෝගික විශ්වාසය දිනාගත්ත හැමෝටම පහසු ඒ කියන්නේ ඉතාමත් පහසු ආකාරයෙන් ළඟා විය හැකි ඉතාමත් සාධාරණ මුදලකට රූපලාවන්‍ය සේවාවන් ලබා ගන්න පුළුවන් ආයතනයක්. ඇත්තටම අපේ විශේෂත්වය වෙන්නේ අපිත් එක්ක එකතු වෙන පාරිභෝගිකයන්ට හැම කෙනෙක්ටම තමන්ගේ ඒ ට්‍රීට්මන්ට් එකක් කරගන්නකොට ඒ ට්‍රීට්මන්ට් එකට අපි ඩොක්ටර් කන්සල්ටේෂන් එකක් ෆ්‍රී ලබා දෙනවා. ඊට අමතරව අපේ ඉතාමත් නවීන උපකරණ පාවිච්චි කරලා අපි ස්කින් ඇනලයිස් එකක් කරනවා. එතකොට අපි තියෙන ශාඛා ජාලයේ ඕනෑම ශාඛාවකට ගියොත් ඒ පහසුකම අපිත් එක්ක එකතු වෙන සෑම පාරිභෝගිකයෙකුටම ලැබෙනවා. ඉතින් ඔන්න ඔබට සුබ ආරංචියක් තියෙනවා. ඩොක්ටර් ස්කින් ලැබ් එකට ට්‍රීට්මන්ට්ස් වලට එන ඔයාලට ඩොක්ටර් කන්සල්ටේෂන් එකත් එක්කම ස්කින් ඇනලයිසේෂන් කරගන්න තුන පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් මේ සුබ ආරංචිය ඔබට මතක් කරන ගමම මම අර කලින් ඔබට සඳහන් කළානේ ඉහළ පාරිභෝගික විශ්වාසය දිනාගත් ආයතනයක් කියලා ඩොක්ටර් ස්කින් ලැබ් කියන්නේ. ඉතින් මේ වෙනුවෙන්ම ඔන්න 2025 වසරේ ඔබට ලැබෙන අනකි සම්මානයක්. අපි ඒ සම්මානය ගැන කතා කරමු. ආයෂා අපිට 2025 වසරේ ඇගයීම් දෙකකට අපි ලක් වුණා. එකක් තමයි most popular skin care clinic of the year 2025 සහ most innovative skin care solution and aesthetic excellence award කියන එක. එතකොට ඇත්තටම අපිට ඒ දෙකම හම්බ වෙන හේතුව මම හිතන්නේ අපි ගොඩක් නවීන තාක්ෂණය පාවිච්චි කරනවා. ඒ වගේම නවීන උපකරණ ඊට අමතරව අපි අපේ ක්ලයන්ට්ස්ලාට ලබා දෙන සේවාව ඒගොල්ලන් ඒකෙන් ලැබෙන සර්විස් ක්වොලිටි එක නිසා ඒගොල්ලෝ සතුටටපත් වෙන එක ඒ ඔක්කොමත් එක තමයි මම හිතන්නේ මේ සම්මාන දෙක අපිට ලැබෙන්න නැත්තේ. හරි මම ඔබට කලින් සඳහන් කරන්නේ රුපියල් 5000කගේ සුළු මුදලකට අල්ට්‍රාසවුන්ඩ් කැවිටේෂන් ට්‍රීට්මන්ට් එකක් සජීවීවම සිදු කරන ආකාරය ඔබට පෙන්වනවා කියලා. ඉතින් දැන් අපි සූදානම් වන්නේ මේ ට්‍රීට්මන්ට් එක සිදු කරන ආකාරය ඔබට පෙන්වන්නට. ආයෂා අපි මේ ට්‍රීට්මන්ට් එක පටන් ගන්නකොට මුලින්ම කරන්නේ අපි ඒ තෝරාගත්ත ප්‍රදේශයේ මේ ජෙල් එක ආලේප කරගන්න එක. ඒ ජෙල් එක ආලේප කරගෙන ඒ අවශ්‍ය ප්‍රමාණයට අපි ඊළඟට අල්ට්‍රාසවුන්ඩ් කැවිටේෂන් ට්‍රීට්මන්ට් එක පටන් ගන්නවා. ආයෂා දැන් අපි ජෙල් එක ආලේප කළා අවසానයි. දැන් අපි කරන්න යන්නේ අල්ට්‍රාසවුන්ඩ් කැවිටේෂන් මැෂින් එකේ අල්ට්‍රාසවුන්ඩ් වොන්ඩ් එක භාවිතා කරලා මේ
අපි ආලේප කරගත්ත ප්‍රදේශය අල්ට්‍රසවුන්ඩ් කැවිටේෂන් ට්‍රීට්මන්ට් එක කරන එක. මේකෙන් සිද්ධ වෙන්නේ ඇත්තටම අපේ තියෙන අදක්ෂර්මයේ තියෙන මේදස්තරය ටාගට් කරලා මේකේ තියෙන අල්ට්‍රසවුන්ඩ් වේව්ස් වලින් කැවිටේෂන් බබල්ස් හදලා ඒ ෆැට් සෙල්ස් බ්ලාස්ට් කරන එක තමයි මේ ට්‍රීට්මන්ට් එකේදී වෙන්නේ. මේක මේ ආකාරයෙන් විනාඩි 20ක් වගේ ප්‍රමාණයක් ඒක අපි කලින් කිව්වා වගේ ක්ලයන්ට්ගෙන් ක්ලයන්ට් වෙනස් වෙනවා. අපි මේකේ කන්සල්ටේෂන් එකත් එක්ක අපි මේ ට්‍රීට්මන්ට් එක විනාඩි 20ක් දක්වා අපි කරගෙන යනවා. අපි දැන් විනාඩි 20ක් කරලා අවසానයි. අපි ඊළඟට යනවා RF wand එක යූස් කරලා ස්කින් ටයිට්නින් ප්‍රොසීඩියර් එකට. මේ ආකාරයට මේ ට්‍රීට්මන්ට් එක අපි විනාඩි 15ක් විතර කාලයක් අපි කරගෙන යනවා ස්කින් ටයිට්නින් ප්‍රොසීඩියර් එක. මොකද අපි කලින් කරේ අල්ට්‍රාසවුන්ඩ් කැවිටේෂන් ප්‍රොසීඩියර් එක. ඒකේ අල්ට්‍රාසවුන්ඩ් බොන්ඩ් එකේදී අපි ෆැට් සෙල්ස් ටික අපි ෆැට් එක රිඩක්ෂන් එක කරගෙන ගියා. දැන් අපි කරන්නේ කරපු ඒරියා එකේ ස්කින් එක ටයිට් කරන එක. ආයිෂා ඇත්තටම මේ අල්ට්‍රාසවුන්ඩ් කැවිටේෂන් කියන ප්‍රොසීඩියර් එකේ කිසිම අතුරු ආබාධයක් නැහැ. මේක ඇත්තටම කිසිම අපි සර්ජිකල් ප්‍රොසීඩියර් එකක්වත් නැත්නම් නීඩල් එකක් වගේ දෙයක් ඉන්ජෙක්ට් කරන දෙයක්වත් නැත්නම් අපි මොනවත් ඕරල් කන්සම්ප්ෂන් එකක් කරන්න දීලවත් කරන ට්‍රීට්මන්ට් එකක් නෙමෙයි. මේක අපි මේ විද්‍යාත්මකව මේ උපකරණය පාවිච්චි කරලා අද දැනට තියෙන කරන්න පුළුවන් නවීනතම ප්‍රතිකාර ක්‍රමයක් තමයි ෆැට් එක රිඩක්ෂන් වලට අපිට යූස් කරන්න පුළුවන් මේ ට්‍රීට්මන්ට් එක ගත්තාම. අතරම ආයිෂා මේ ට්‍රීට්මන්ට් එකේදී අපි ගත්තොත් අපේ බෙලිය එකේ සර්කම්ෆරන්ස් එකෙන් සෙන්ටිමීටර් 2ක් පමණ අඩු වෙනවා. එතකොට අපිට මේ ට්‍රීට්මන්ට් එක කරන අපේ කන්සල්ටේෂන් එකේදී තමයි තීරණය කරන්නේ ඒ ක්ලයන්ට්ගේ ඩිසයිඩ් රිසල්ට් එක කොච්චරක් එයාට අඩු කරගන්න ඕනද කියන එක මත තමයි අපි number of treatments තීරණය කරන්නේ. ඊට අමතරව අපිට මේ ට්‍රීට්මන්ට් එක බෙලි ඒරියා එකට අමතරව එතකොට thighs එතකොට ආම්ස් වල තියෙන ෆැට් එක ඩබල් චින් එක බැක් එක ලව් හැන්ඩල්ස් වගේ කියන ඒරියාස් ඔක්කොම කවර් කරන්න පුළුවන් මේ ට්‍රීට්මන්ට් එක තුළ. දැන් අපි රේඩියෝ ෆ්‍රීකවන්සි වොන්ඩ් එක පාවිච්චි කරලා විනාඩි 15ක් විතර මේ ට්‍රීට්මන්ට් එක කරා. දැන් අපි ඊළඟට යනවා සක්ෂන් ට්‍රීට්මන්ට් එක කරන්න. ඒක හැබැයි අපේ ක්ලයන්ට්ස් ලාගේ කරන ඒරියා එක සහ අපි කරන කොච්චරක් අඩු කරනවද ඒකත් එක්ක වෙනස් වෙනවා. එතකොට අපි මේ ක්ලයන්ට්ගේ අපි මේක පාවිච්චි කරලා අපි විනාඩි කිහිපයක් ඒ ට්‍රීට්මන්ට් එක කරනවා. සක්ෂන් එකත් අපි යූස් කළා අවසానයි. ඊළඟට අපි යනවා ලේසර් ලයිපොලයිසිස් එකට. ලේසර් ලයිපොලයිසිස් එකේදීත් අපි ඒක විනාඩි 10ක් 15ක් අතර ප්‍රමාණයක් ක්ලයන්ට්ගේ රික්වයර්මන්ට් එක අනුව අපි ඒ ට්‍රීට්මන්ට් එකේ රික්වයර්මන්ට් එක අනුව ඒක කරනවා. අපි ඊළඟට කරන්නේ කලින් කිව්ව ආකාරයට ලේසර් ලයිපොලයිසිස් ට්‍රීට්මන්ට් එක. එතකොට අපි මේ ආකාරයට මේ ටාගට් කරපු ඒරියා එකට මේ පටිය දාලා ඒ ලේසර් ලයිපොලයිසිස් පැඩ්ස් ටික ඉන්සර්ට් කරනවා. මේකෙන් වෙන්නේ ආයෂා අපි ට්‍රීට්මන්ට් එකේදී අපි බර්න් කරපු ෆැට් එක ඒක අපිට ලිම්ෆටික් ත්‍රූ ඒ කියන්නේ අපේ වසා පද්ධතිය හරහා මේක ඉවත් කරගන්න උදව් කරන එක. එතකොට මේක අපි අර කලින් කිව්වා වගේ ක්ලයන්ට්ගෙන් ක්ලයන්ට් වෙනස් වෙනවා. එතකොට විනාඩි 10ක් 15ක් අතර කාලයක් අපි මේක දාලා අපි ඒ ටාගට් ඒරියා එකේ තියෙන ෆැට් එක වසා පද්ධතිය හරහා එළියට ඉවත් කරන්න උදව් කරගන්නවා. අවශ්‍ය දැන් අපි මේ ප්‍රතිකාරය සිදු කළ අවසානයි. දැන් අපි මේ පැඩ්ස් ටික අයින් කරලා ඊළඟට අපි කරන්නේ ක්ලයන්ට්ගේ ෆයිනල් මෙෂර්මන්ට් එක ගන්න එක. එතකොට අපිට බලන්න පුළුවන් අපි ට්‍රීට්මන්ට් එක පටන් ගත්ත වෙලාවේ තිබ්බ වට ප්‍රමාණය සහ ට්‍රීට්මන්ට් එකෙන් පස්සේ දැන් තියෙන වට ප්‍රමාණය.
හොඳයි විනාඩි 50ක වගේ කාලයකට පස්සේ දැන් ඔන්න මේ ට්‍රීට්මන්ට් එක සිදු කරලා ඉවරයි. දැන් අපි බලමු ඇත්තටම මේ ට්‍රීට්මන්ට් එකේ ප්‍රතිඵල තියෙනවද කියලා. අපි දැන් සූදානම් මේ දේ කොයිතරම් දහනය වෙලා තියෙනවද, කොයිතරම් සෙන්ටිමීටර ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවද කියලා ඔබට පෙන්වන්න. ඇතරමයිෂා අපි කලින් මේ කලයින්ගේ මෙෂමෙන්ට් එක ගන්නකොට සෙන්ටිමීටර් 91ක් තිබ්බා. අපි බලමු ඇත්තටම දැන් සෙන්ටිමීටර් කීයක් අඩු වෙලාද කියලා. මේකේ මෙෂමෙන්ට් එකට අනුව දැන් සෙන්ටිමීටර් 88ක් තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ සෙන්ටිමීටර් 3ක වගේ ප්‍රමාණයක් මේ ට්‍රීට්මන්ට් එකේදී අඩු වෙලා තියෙනවා. මේක ක්ලයන්ට් වෙනස් වෙනවා. සමහර වෙලාවට මේක මීට වඩා ගොඩක් වැඩි වෙන්නත් පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්. පොඩි වෙනසක් තියෙන්න පුළුවන්. ඒක ක්ලයන්ට්ගේ ෆැට් එක තියෙන ප්‍රමාණය අනුව, ඒ ෆැට් ඩිස්ට්‍රිබියුෂන් එක අනුව ඒ අඩු වෙන ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඔබ දකින්නට ඇති අද දවසේ මේ විදියට අල්ට්‍රාසවුන්ඩ් කැවිටේෂන් ට්‍රීට්මන්ට් එක සජීවීවම සිදු කරපු ආකාරය දැන් අවසන් වෙලා තියෙනවා මේ ට්‍රීට්මන්ට් එක. ඉතින් මේ සප්න ඉන්නවා මං හිතුවා අයත් එක්ක කතා කරන්න ඕනි කියලා. මොකක්ද හිතෙන්නේ අද දවස ගැන? ඒ වගේම තමයි මේ ડોක්ටර් ස්කින් ලැබ් එක ගැන මොකක්ද කියන්න තියෙන්නේ? ඇත්තටම මම මේ අල්ට්‍රාසවුන්ඩ් කැවිටේෂන් කියන ට්‍රීට්මන්ට් එක කරන තැන් ගොඩක් රිසර්ච් කරා. ඉතින් මට මෙතන තමයි රීසනබල් ප්‍රයිස් එකට හම්බුනේ. මගේ දැන් සෙන්ටිමීටර් 3ක් වගේ අඩු වෙලා තියෙනවා ට්‍රීට්මන්ට් එකෙන් පස්සේ. මම මේක තව සෙෂන්ස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම කියන්නේ ඔයාලටත් මේ වගේ ප්‍රශ්න තියෙයි නම් ෆැට් එක අඩු කරගන්න ඕන නම් මේ වගේ පොඩි වෙලාවකින් සෙන්ටිමීටර් 3ක් වගේ අඩු කරගන්න පුළුවන්. ඇවිල්ලා බලන්න ඉතින් ડોක්ටර් ස්කින් ලැබ් එකට. ඉතින් අද දවසේ ඔබ දකින්නට ඇති අල්ට්‍රාසවුන්ඩ් කැවිටේෂන් ට්‍රීට්මන්ට් එකක් සජීවීවම සිදු කරන ආකාරය. මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න මේ ට්‍රීට්මන්ට් එකට අමතරව මොන වගේ ප්‍රතිකාර ක්‍රමද ලබා ගන්න පුළුවන් සහ මොන ශාඛාවලින්ද කෙනෙක්ට මේ ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ? ඇත්තටම අපි ගාව ස්කින් කෙයාර් රේන්ජ් එකේ ගොඩක් ට්‍රීට්මන්ට්ස් තියෙනවා, අවైలබල් තියෙනවා. එතකොට විශේෂයෙන්ම ෆේෂල් ට්‍රීට්මන්ට් ඒකින් ගත්තොත් හයිඩ්‍රා ෆේෂල් සහ ඇඩ්වාන්ස් ෆේෂල්ස් ගොඩක් අපේ ආයතනයේ ඕන කෙනෙක්ට එන කෙනෙක්ට තමන්ගේ ස්කින් එකේ තියෙන ගැටලු වලට අනුව ඒ කස්ටමයිස් ට්‍රීට්මන්ට් ඒගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. අපේ ශාඛා ජාලය ගැන කිව්වොත් අපේ ප්‍රධාන ශාඛාව වෙන්නේ මොරටුව. ඊට අමතරව තලවතුගොඩ, මාලබේ, කඩවත, මහරගම, ගාල්ල සහ කුරුණෑගල යන ප්‍රදේශවල අපේ ශාඛා ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔබටත් පුළුවන් ඔබට අවශ්‍ය කරන ඕනෑම රූපලාවන්‍ය ප්‍රතිකාර ක්‍රමයක් ડોක්ටර් ස්කින් ලැබ් ඕනෑම ශාඛාවකින් ලබා ගන්නට. මේ හා සම්බන්ධ වන්නට අවශ්‍ය නම් මම සඳහන් කරන්න ඕන දුරකථන අංකය 0114 313 413. ඉතින් ડોක්ටර් ස්කින් ලැබ්හි නවීනතම ප්‍රතිකාර ක්‍රමයක් සමගින් නැවතත් ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට අපි ඔබෙන් සමගන්නවා. බෙහෙවින් ස්තුතිවන්ත වෙන ඔබතුමාට. මතකයි නේද? රුපියල් 5000කගේ මුදලකට පිරිපුන් හැඩති සිරුරක් සහ පුෂ්ටිමත් කඩවසම් සිරුරක් ලබා ගන්නට ඔබ යන්න ඕනි එකම තැන. ડોක්ටර් ස්කින් ලැබ්.